මෙම පණිවිඩය මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කළ සිසු දරුදරියන් සඳහා 2028 උසස් පෙළ තාක්ෂණ වේදය පළමු කණ්ඩායම සඳහා නවපන්ති ආරම්භය මාර්තු මාස පළමු වන සතියේ සිට ක්‍රියාත්මක වන අතර ප්‍රදේශයේ අඛණ්ඩවම වසර ගණනක් මුළුල්ලේ විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් සුදුසුකම්ලත් ආචාර්ය මණ්ඩලය අපසතු වන අතර එම පන්ති මාලාවට ඔබත් සහභාගී වී ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කර ගන්නා ලෙස ආරාධනා කරමු. මීරිගම සවිද්‍යා අධ්‍යාපන ආයතනයේ SFT විෂය ඉගැන්වීම් කටයුතු කරන්නේ මම. මගේ නම ධනුෂ්ක සම්පත්. ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය හැදෑරුවත්, ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය හැදෑරුවත් SFT කියන විෂය අනිවාර්ය විෂයක්. එම නිසා SFT විෂය අනිවාර්යයෙන්ම හැදෑරීම කරන්න වෙනවා. මම ගැන කිව්වොත් 2013 වසරේ සිට තාක්ෂණ වේද ආරම්භයේ සිටම SFT විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඒකම තාක්ෂණ වේද විෂය ආරම්භයේ සිටම උත්තරපත්‍ර පරීක්ෂක ලෙස කටයුතු කරනවා. ඒකම ඉතින් අපේ පන්ති වල සම්බන්ධ වෙන දුවදරුවන්ට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙන පිළිතුර කුමක්ද? ඒ සම්බන්ධව ඔය සීලුනාට දැනගන්න පුළුවන්. ඉතින් ඉහළ ප්‍රතිඵලයක් ගන්න කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් දරුදරියන්ට ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මම සුසිත් රාජික මීරිගම සවිද්‍යායතනයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ උගන්වන ගුරුවරයා. න්‍යායික කොටස් විභාගයට මාසයකට පෙර අපි සම්පූර්ණයෙන් සරලව උගන්වීම් සිදු කරනවා. ඒ වගේම පෞද්ගලික ප්‍රශ්න පත්‍ර සියල්ලත්, කලාප ප්‍රශ්න පත්‍ර සියල්ලත්, ඒ වගේම පාඩමෙන් පාඩමට යුනිට් ටෙස්ට් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂම කාරණාව වෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීමට ප්‍රායෝගික පුහුණුව තනිව නොමිලේ විද්‍යාගාරයක් තුල අපි ලබා දෙනවා. උසස් පෙළ තාක්ෂණ වේදයේ හදාරන සිසුන් සඳහා ඔයගොල්ලන්ගේ තුන්වෙනි විෂයට තෝරගන්න තියෙන ඉසෙඩ්ඩිස්කෝ එක වැඩිම විෂයක් තමයි ICT කියලා කියන්නේ. මීරිගම සවිද්‍යා අධ්‍යාපන ආයතනයේ ICT විෂය උගන්වන ගුරුවරයා වෙන මම නවීන් ලක්නාත්. ඉතින් අපි ICT විෂය උගන්වන දරුදරියන් සඳහා සම්පූර්ණ විෂය නිර්දේශය දවස් 75කට කලින් අපි අවසන් කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට MCQ ප්‍රශ්න 10000ක්, රචනා ප්‍රශ්න 1000ක් අපි සම්පූර්ණ කරනවා. ඒ වගේම මේ සියල්ලම සාකච්ඡා කරන රෙකෝඩින් මගේ වෙබ් අඩවිය හරහා ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ICT විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න කැප වෙලා වැඩ කරන්න පුළුවන් සියලුම දරුදරියන් සඳහා මම ආරාධනා කරනවා අපගේ පන්ති සඳහා සහභාගී වෙන්න කියලා.